සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න ඉතින් අදත් මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද ජුලි මාසයේ 30 වෙනිදා බලන්නකෝ දවස් ගෙවෙන ඉක්මන. ඉතින් දවස් ගෙවිලා ගිහින් අපි ඉක්මනින් වයසට යනවා. ඉතින් එහෙම බැලුවොත් ඇත්තටම අපි ජීවත් වෙන්නේ හරිම පොඩි කාලයක්. ඉතින් අපි ඒක තේරුම් අරගෙන ඉන්න ටික කාලෙදි සතුටින් ආදරෙන් ඉන්න ඕනි. මේ ඉතින් මගේ සාමාන්‍ය දවසක් ගෙවෙන විදිය තමයි වීඩියෝ වල තියෙන්නේ. උදේම නැගිටලා බුදුන් වැඳලා එහෙම දැන් මම මේ අම්මත් එක්ක ටිකක් වත්ත පහලට ආවා. පේනවනේ ඉතින් මේ රතුම රතු පාට ගම්මිරිස් කරල් ඉදිලා ඒව කඩන කාලේ පහු වුණ නිසා ඒ වගේ ඇට හැලිලා දැන් ගොඩක්. අනික මෙහෙට හොඳටම පායන නිසා මේ වැල් එහෙම වේලිලා හොඳටම ඒක නිසා තමයි වැඩිපුරම මේවා හැලෙන්න අරගෙන තියෙන්නේ. ඇත්තටම මට හිතෙනවා වෙලාවකට අපි මේ ජීවත් වෙන පොඩි කාලය ඇතුළතදී අපි තව මිනිස්සෙක් එක්ක ගහමරාගෙන රණ්ඩු කරගෙන අපිට ලබා ගන්න දෙයක් මේ ජීවිතේ නැහැ කියලා. හැම දවසක්ම අපිට පුළුවන් විදියට සතුටින් ගෙවන්න ඕනේ. මේ ඉතින් මම මාසෙකට විතර ඇති වෙන්න දර එකතු කරගත්තා. මොකද මේ පායන කාලේ නිසා මෙව්වා හොඳට ඇවිලෙනවා. මේ ඉතින් ආපු ගමම මම වතුර එකක් බොන්න තමයි හදන්නේ. මොකද හරිම රස්නෙයි වතුර තිබහයි හරියට. අපිට අපි මේ ගෙවන ජීවිතයේ ඇතුලේ හැම දවසක්ම සතුටින් ගෙවන්න බැරි වෙන්න පුළුවන්. මොකද හැම දවසක්ම එක වගේ නැහැනේ. ප්‍රශ්න කරදර එන්න පුළුවන්. අපි මේ හැම ප්‍රශ්නයකටම සාර්ථකව මුහුණ දෙන්න ඕනි. පුළුවන් තරම් අපිට ලැබෙන පොඩි දෙයින් හරි අපි සතුටු වෙන්න ඕනි. ඉතින් දෙන්නෙක් එක්ක එකතු වෙලා මේ ගෙවන පෞල් ජීවිතය ඇතුලේ සාර්ථක වෙන්න නම් දෙන්න එකමුතු වෙලා වැඩ කරන්නම ඕනි. නැතුව දෙන්න දෙවිදියකට යනවා නම් කවදාවත් පෞල් ජීවිතයක් ඇතුලේ සාර්ථක ගමනක් යන්න බෑ. ඉතින් මේ මම කන්න ආසම අයිස්ක්‍රීම් එක හස්බන්ඩ් මට ගෙනල්ලා තිබ්බා. ඒකත් කාලා දැන් මම මේ ලේස්ති වෙන්නේ වැඩ කරන තැනට යන්න. දැන් වෙලාව 2:00ට විතර ඇති. තව දෙයක් තමයි කාන්තාවක් විදියට ඔයා ඔයාගේ පෞල් ජීවිතය ඇතුලේ දියුණුවටපත් වෙන්න ඕනි නම් මුලින්ම කරන්න ඕනි ඔයාගේ ගෙදර තියෙන අනවශ්‍ය වියදම් අඩු කරන එක. මේ ඉතින් අද මට දවල් කෑම එක කන්න බැරි වුණා. ඒක නිසා හවස් වෙනකොට බඩගිනි වෙන නිසා මම කෑම එකක් කොතලා දාගත්තා. මේ ඉතින් පොඩ්ඩක් බැලුවා ලස්සනයිද කියලා. ඔයාගේ ගෙදරත් හස්බන්ඩ් විතරයි නම් වැඩ කරන්නේ. ඔයා දැනගන්න ඕනි මේ මුදල් හරියට කළමනාකරණය කරන්න. තව ඔයාට පුළුවන් හස්බන්ඩ්ට උදව් කරන්න. සයිඩ් සපෝට් එකක් දෙන්න. ඔයාට පුළුවන් මොකක් හරි දෙයකින් ඔයා ඉගෙනගත්තු දෙයකින් හරි නැත්තම් ඔයාට තියෙන ටැලන්ට් එකකින් හරි නැතිනම් දැන් ඕනි තරම් තියෙනවා ඔය ඔන්ලයින් බිස්නස් එහෙම ගෙදරට වෙලා ඉඳන් කරන්න පුළුවන්. මුලින්ම පොඩි ගාණකින් පටන් අරගෙන ඒක හරියට කරගෙන ගියොත් එහෙම ලොකු මුදලක් හොයාගන්න පුළුවන් විදිහේ ඔන්ලයින් බිස්නස් තියෙනවා. මම නම් කියන්නේ ඔයාලට හැමදේම හස්බන්ඩ් කරලා දෙනකම් බලාගෙන ඉන්න වයිෆ් කෙනෙක් වෙන්න එපා. එහෙම වුණොත් අපිට සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න බැරි වෙනවා. ඒක නිසා මම නම් කියන්නේ මොනම හරි විදියකින් තමන්ගේ හස්බන්ඩ්ට පොඩි හරි උදව්වක් කරන්න. ඔයාට පුළුවන් නැත්නම් YouTube channel එකක් කරන්න නැත්නම් Facebook page එකක් කරන්න. ඒ වයින්ුත් දැන් ඔය ගොඩක් අය මම දැකලා තියෙනවා ගොඩක් හොඳට වීඩියෝස් දාන අය ගාණක් හොයා ගන්නවා. ඉතින් ඒ වගේ මොකක් හරි දෙයක් කරන්න. අනික දැන් ගොඩාක් අය මේ දේවල් කරනවනේ. ඔයාට පුළුවන් විදියට හස්බන්ඩ්ට සපෝට් එකක් දෙන්න. එතකොට ඔයාගේ පවුලත් සතුටින් තියන්න ඔයාට පුළුවන් කාන්තාවක් විදියට, වයිෆ් කෙනෙක් විදියට. කතාවෙන් කතාව ඉතින් මෙතන හොඳටම හැඩි වෙලා තිබ්බා. මම ඒක නිසා ටිකක් එතන අස් කරා. ඒ කියන්නේ කොච්චර අස් කරත් නිතරම ගන්න නිසා ඒ දේවල් හැඩි වෙනවා ඉතින්. අද පොඩ්ඩක් අපිට පේෂන්ලත් අඩුයි. ඒක නිසා මම මෙතන හොඳට අස් කරනවා කියලා හිතාගෙන මේ වැඩක් නැති ඉවර වුණු පෙට්ටි ඔක්කොම අයින් කරලා ඉවර වෙලා අලුත් ඒවා ඒ තැන් වලින් තියලා එහෙම අස් කරන්න ගත්තා. නිකන් හවුස් වයිෆ් කෙනෙක් නොවි ඔයාට පුළුවන් ටයිම් එකක් තියෙනවා නම් ජොබ් එකක් හරි කරන්න.
ඔයා ජොබ් එකක් කරන්න අකමැති කෙනෙක් නම් මම කලින් කිව්වා වගේ පුංචිම පුංචි ගාණක් දාලා පොඩි බිස්නස් එකක් හරි පටන් ගන්න. එතකොට ඇත්තටම සාර්ථක පෞල් ජීවිතයක් ගත කරන්න පුළුවන්. මොකද සල්ලි එහෙම නැති වෙනකොට එක එක ප්‍රශ්න එනවා. ඒක නිසා දෙන්නත් එක්ක මහන්සි වෙලා වැඩ කරලා හොඳ ආර්ථික මට්ටමක් හදාගන්න ඕනි. බිරිඳක් විදිහට අද ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට යන්න ඕනි අපි. තව අපි හරියට ගෙදර වියදම් ටික බැලන්ස් කරගෙන හොඳ අයවැයක් හදාගන්න ඕනි. ඔයාගේ හස්බන්ඩ්නුත් කොච්චර ලොකු මුදලක් හෙව්වත් වැඩක් නැහැ. අපිට මේ මුදල් හරියට කළමනාකරණය කරගන්න බැරි නම් අනිත් වැදගත්ම දේ තමයි අපි මුදල් ඉතුරු කරන්න පුරුදු වෙන්න ඕනි. කෙටි කාලීන සහ දිගු කාලීන ඉලක්ක සපුරා ගන්න නම් අනිවාර්යයෙන්ම අපි මුදල් ඉතිරි කරන්න පුරුදු වෙන්නම ඕනි. කතාවෙන් කතාව දැන් රෑ 10ට විතර ඇති. තව දෙයක් තමයි අපි ගොසරි shopping කරනකොට මාසෙකට ඇති වෙන බඩු ටික අපි එක දවසක ගන්න ඕනි. මොකද සැරෙන් සැරේ අපි බඩු ගන්න ගියොත් එහෙම වෙන්නේ අනවශ්‍ය වියදම් වැඩි වෙලා අපිට මුදල් හරියට කළමනාකරණය කරගන්න බැරුව යන එක. අපි ගෙදර ගෘහණියක් විදියට හැමදේම කළමනාකරණය කරගෙන අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනි. ඉතින් ඔන්න කතාවෙන් කතාව දැන් වැඩ ටික ඔක්කොම ඉවර වෙලා මම දැන් මෙතන ටිකක් අතු ගාලා අස් කරනවා. නැත්තම් මම හෙට එද්දිත් මෙතන හැඩි වෙලා තිබුණොත් එහෙම මුලින්ම මගේ ඔළුව අවුල් වෙනවා. ඒක නිසා මම මෙතන ලස්සනට අතු ගාලා අස් කරලා තමයි යන්නේ හැමදාම. තව දෙයක් මතක් කරන්න ඕනි. මාව subscribe කරපු නැති කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් මාව subscribe කරන්න කියලාත් මතක් කරනවා. ඒ වගේම ඔයාලගේ අදහස අනිවාර්යයෙන්ම වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ දවස් ටිකේම වීඩියෝ වලින් මම මගේ දවස ගෙවන විදිය ඔයාලත් එක්ක ෂෙයා කරගත්තු නිසා ඊළඟ පාර මම මගේ ස්මෝල් බිස්නස් එක ගැන වීඩියෝ එකක් ෂෙයා කරගන්නම්. ඉතින් ඔන්න විදියට තමයි මගේ අද දවස ගෙවුනේ. ඔයාලටත් ඉතින් පුළුවන් විදිය සපෝට් එකක් හස්බන්ඩ්ට දෙයි කියලා මම හිතනවා. අදට ඉතින් වීඩියෝ එක ඉවරයි. ආයෙත් ඉක්මනටම වීඩියෝ එකකින් හම්බෙමු. දැන් වෙලාව 10:00 විතර ඇති. ඉතින් දැන් තමයි ඔන්න ඔෆ් වෙන්නේ. එහෙනම් ගිහින්